හරි ළමයි අද මම ඔයාලට කියලා දෙන්නේ මේ විදිහේ AI වීඩියෝ හදන්නේ කොහමද කියලා. ඔයාලා කැමතිද? අපි කැමතියි. Welcome boys and girls. thumbnail එකේ දැක්ක විදිහට අද අපි බලන්න මේ වගේ AI වීඩියෝ කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. ගොඩක් කට්ටිය මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බා මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි මචං අපිට මේක හදාගන්න වෙබ්සයිට් තුනකට යන්න ඕන. අංක 1 Gemini, ඊට පස්සේ ChatGPT, අන්තිමට Flow AI. මේ Gemini එකනෝ ChatGPT එකනෝ වෙන්නේ අදාළ prompt එකයි image එකයි generate කරගන්න එක. අන්තිමට වීඩියෝ එක generate කරන්නේ මේ Flow AI එක මගින්. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වීඩියෝ edit කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා Gemini AI කියලා search කරගන්න. ඊට පස්සේ පළවෙනිට මෙන්න Google Gemini කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔතන පළවෙනිටම තියෙන create image කියන එක ටච් කරගෙන gallery select කරගන්න ඕගොල්ලන්ගේ. ඒ ඕගොල්ලන්ගේ game character එකේ screenshot එකක් මෙතෙන්ට දාගන්න. game character එකේ weapon එක මතේ තියන් ඉන්න මේකේ clear photo එකක් දාන්න. හරි ඊට පස්සේ අපි මේ create කරගන්න image එකට හරියන prompt එකක් දෙන්න ඕන. ඕගොල්ලන්ට මේක සිංහලෙන් වුණත් දෙන්න පුළුවන්. මම කලින්ම prompt එකක් හදාගෙන තියාගෙන ගියා. ඕගොල්ලන්ට මේක සිංහලෙන් වුණත් හදාගන්න පුළුවන්. image එකේ වෙනස් වෙන්න ඕන දේවල් සහ background එකේ වෙනස් වෙන්න ඕන දේවල්, character එකේ වෙනස් වෙන්න ඕන දේවල් සිංහලෙන් කියලා හදාගන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මේ විදිහට දැන් අපේ image එක create වෙලා ඉවරයි. මේ තියෙන මේ final look එක. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ක්‍රියේට් කරගන්න ඕන නම් ඔය මම පැත්තෙන් දාලා තියෙන prompt එක මේකට යූස් කරන්න පුළුවන්. save කියන එක දීලා මේ gallery එකටම save කරගන්න පුළුවන්. හරි අපි ඊට පස්සේ ChatGPT එක කරා වීඩියෝ එකට අදාළ prompt එක design කරගමු. ඔයාලා මුලින්ම ChatGPT එක open කරගන්න. මුලින්ම open කරගන්න කෙනෙකුට නම් මේකට login වෙන්න ඕන. ඔයාගේ ෆෝන් එකේ තියෙන Google account එකෙන් මේක ලේසියෙන්ම login වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින් අර create කරගත්ත image එක මේකට add කරගන්න ඕන. ඊට පස්සේ අපිට වීඩියෝ එකේ prompt එක අපිට සිංහලෙන් උනත් හදා ගන්න පුළුවන්. මම කලින්ම ඒක සිංහලෙන් type කරගත්තා. ඕගොල්ලන්ට හදා ගන්න ඕන විදිහත් මේ විදිහට සිංහලෙන්ම type කරාට පස්සේ ChatGPT එක ඊටත් අර prompt එකක් ඔයාලට හදලා දෙනවා. මම මේකේ ගහගත්තේ මට මේ image එක Flow AI එකට ගැලපෙන විදිහට හදලා ඕන කියලා මුලින්ම type කරගත්තා. ඊට පස්සේ මිනිසාගේ realistic එකට හදලා මේ පොත කියවන ආකාරයට හදලා කෝපියක් බොන විදිහට තමයි මට මේක හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේකට සිංහලෙන් මේ වචන කියන්න ඕන විදිහට සිංහලෙන් කියන්න ඕන ටික වෙනම type කරලා මට මේක සිංහලෙන් කියන විදිහට හදලා ඕනේ කියලා type කරලා ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන විදිහට සිංහලෙන් උනත් මේක හදා ගන්න පුළුවන්. හරි දැන් මේ ChatGPT එක මට ඕන විදිහට prompt එකක් හදලා දෙනවා. ඕගොල්ලන්ට තව මොනවා හරි add කරගන්න දේවල් තියෙනවා නම් ඒකත් මේක විදිහටම type කරලා යවන්න ඕන. හරි අන්තිමට ChatGPT එකෙන් මහන ඕගොල්ලන්ට තා මොනවා හරි මේකට ඇඩ් කරගන්න ඕනේද කියලා. ඒගොල්ලන්ම ඔප්ෂන් වගේක් දෙනවා. දැන් මට මේකේ 2 සහ 3 වෙනි එක මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න ඕන. මම දැන් ටයිප් කරලා යවනවා මේක 2 සහ 3 මේකට ඇඩ් කරන්න කියලා. හරි ඊට පස්සේ අපිට මේකේ ෆයිනල් prompt එක ගන්න පුළුවන්. තාම මොනවා හරි ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න ඕන නම් ඒකත් මේ විදිහටම ටයිප් කරලා සෙන්ඩ් කරන්න ඕන. හරි මේ විදිහට අපේ prompt එක අපිට ChatGPT එකෙන් generate කරලා දීලා තියෙනවා. දැන් මම මේක copy කරගන්නවා මෙතනින්ම. හරි එහෙනම් දැන් අපි මෙතනින් back වෙලා අපි යමු වීඩියෝ එක generate කරගන්න. හරි මුලින්ම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා Flow AI කියලා search කරගන්න. හරි ඊට පස්සේ පළවෙනිට එන්න Google Flow කියන එක ටච් කරගන්න.
ඊට පස්සේ උතන තියෙන create with flow කියන එක ටච් කරගෙන මේකේ Google account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ account එකේ තියෙන Google account එක මෙතන sign in වෙන්න. ඊට පස්සේ මෙතන තියෙන ටික් එක දාගෙන next දෙන්න. ඊපස්සේ මේ යට ගිහිල්ලා continue කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ new project කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔතන දෙවෙනි මේක ක්ලික් කරලා දෙවෙනිට තියෙන frame to video කියන එක දෙන්න. ඊට පස්සේ ඔතන තියෙන plus icon එක ක්ලික් කරන්න. upload I agree කියන එක මෙතනින් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අර generate කරගත්ත ෆොටෝ එක මෙතනට අපව දෙන්න ඕන. ඊට පස්සේ crop and save කියන එක දෙන්න. හරි ඊට පස්සේ අපි අර chat GPT එකෙන් ගත්ත prompt එක මෙතෙන්ට paste කරන්න. ඊට මේක send කරලා දාන්න. හරි දැන් වීඩියෝ එක generate කරනවා අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඔයගොල්ලන්ට මේ විදිහට මේ ගැලරි එකටම සේව් කරගන්න පුළුවන්. හරි අපි බලමු අන්තිමට මේක ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා. මේක තමා බං ජීවිතේ. මේ තියෙන මම තව AI භාවිතා කරලා ජෙනරේට් කරගත්තා වස්. හරි එහෙනම් අන්තිම වෙනකම් වීඩියෝ එක බලපුවා ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා like එක උත් දාගෙන යන්න. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම goodbye.